ක්‍රිකට් ජීවිතයේ මම දැක්ක නිහතමානීම දක්ෂ ක්‍රීඩකයන්ගේ උඩම ඉන්න කෙනෙක්. ඔහු ඇවිල්ලා නවසීලන්ත කණ්ඩායමට බිහිවෙච්ච අති දක්ෂ පිතිකරුවා කේන් විලියම්සන්. ඔහු අති දක්ෂ පිතිකරුවෙක් වගේම සමහර තරගවල දක්ෂ පන්දුවන්නෙකුත් වුණා. කේන් විලියම්සන් කියන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ෆෝමැට්ස් තුනම එක විදිහේ දක්ෂතාවයකින් සෙල්ලම් කරපු සුපිරි ක්‍රීඩකයෙක් කියලා කිව්වොත් මම හරි. ඔහුගේ ඒ ක්‍රීඩාවේ අති දක්ෂභාවය වගේම ඔහුගේ ක්‍රීඩාවේ නිහතමානීත්වය මේ දෙකම එකතු වෙන තැන කේන් විලියම්සන් කියන ඒ අනර්ග ක්‍රීඩකයාට ලෝකේ හැම රටකම රසිකයෝ එක විදිහට ආදරය කරන්න ගත්තා. ඒක ඇවිල්ලා සමහරක් වෙලාවට ලෝක කුසලානයක් තමන්ගේ ඇස් ඉදිරියේ බොඳ වෙලා යද්දී තමන් ඒ ලෝක කුසලානය වෙනුවෙන් දෙන්න පුරුවන් උපරිමය දීලා තියෙන මොහොතකත් ඒ ලෝක කුසලානය බොඳ වෙලා යන මොහොතේ අනිකගේ ජයග්‍රහණය දැකලා සිනා වෙන්නට තරම් ඔහු නිහතමානී වුණා. ටෙස්ට් තරඟ 102කදී ඇවරේජ් එක 54.5ක වගේ ඉහළ අගය ගරඳවාගෙන ජාත්‍යන්තර ටෙස්ට් ලකුණු 8881කට හිමිකම් කියන කේන් විලියම්සන් ODI තරඟ 165කදී ඇවරේජ් එක 48.6ක වගේ ඉහළ අගය කරඳවගෙන ODI ලකුණු 6810කටත් T20 ජාත්‍යන්තර තරඟ 93කදී ඇවරේජ් එක 33.4 කරඳවගෙන ජාත්‍යන්තර T20 ලකුණු 2575කටත් හිමිකම් කියනවා. ඉතින් ඒකයි මම කිව්වේ කේන් විලියම්සන් ඇවිල්ලා all 3 formats එක විදිහේ දක්ෂතාවයකින් ක්‍රීඩා කරපු අනර්ග ක්‍රීඩකයෙක් කියලා. ඒ වගේම නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් මේ ක්‍රිකට් වල all 3 formats වලම most runs තියෙනෙත් කේන් විලියම්සන් කියන මේ හම්බල් ස්පිරිට් එකේ නම ඉදිරියෙන්. ඒ වගේම කේන් විලියම්සන් ජාත්‍යන්තර මුළු කඩුළු 73කටත් හිමිකම් කියනවා. ඉතින් විශේෂයෙන්ම ඔහුගේ මේ නිහතමානී ගතියට ඒ කාලේ අපි ආදරය කරපු නවසීලන්ත නායකයා ඒ නිහතමානී නායකයා ස්ටීවන් ෆ්ලෙමින්ගේ ආභාෂයත් ඔහුට නොඅඩුවම ලැබෙන්නට ඇති. ඒ වගේම කේන් විලියම්සන් කියන මේ අනර්ග නායකයා නවසීලන්ත කණ්ඩායම මෙහෙයවනවා පළවෙනි ටෙස්ට් චැම්පියන්ෂිප් එක නවසීලන්ත කණ්ඩායම ඉදිරියෙන් තබන්නට. ලෝක කුසලාන අනුචූරතාවලි වලට වගේම තරඟාවලි ජයග්‍රහණ රැසකට මේ සුපිරි නායකයා තම කණ්ඩායම මෙහෙයවනවා. ඉතින් මේ ඔබ දකින්නේ ඔහුගේ මංගල ටෙස්ට් තරගයේදී ලබාගත් ටෙස්ට් ශතකය ඒ ප්‍රබල ඉන්දියානු කණ්ඩායමට එරෙහිව. ඉතින් මම හැමදාම කියනවා වගේ ක්‍රිකට් වලට මොනතරම් දක්ෂ ක්‍රීඩකයන් බිහි වුණත් මේ වගේ අති දක්ෂ අති නිහතමානී ක්‍රීඩකයන් නම් ආයේ ක්‍රිකට් ලෝකයට බිහි වෙන එකක් නැහැ. ඉතින් ක්‍රිකට් වලට ආදරය කරන ඕගොල්ලෝ පූරා ක්‍රිකට් අපේ YouTube channel එකත් subscribe කරගෙනම යන්න.